ආයිබෝවන් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අය සහ අලුතෙන් එන අය වීඩියෝ බලන්න නම් අනිවාර්යෙන් ඔයාලා අපේ channel එක subscribe කරලා මේ තිරේ දිස්වන විදිහට notification bell එකත් all දාලා තියාගන්න. මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු සැනින් නැරඹීමේ පහසුව සඳහා. ඉතින් මේ වීඩියෝ එක අස්සසුම සියලුම ප්‍රතිලාභීන්ට වැදගත් වෙනවා. ඒ හින්දා අවසානයේ තෙක් නරඹන්න අහන්න කියලා මම ඔයාලට ආරාධනා කරන ගමන් අපි යමු මොකක්ද මේ වැදගත් වෙන වීඩියෝ එක කියලා බලන්න. ඉතින් යාළුවනේ අස්සසුම පළවෙනි අධීරයේ අයට සහ දෙවන අධීරයේ අයට මේ වෙනකොට ඔන්න නිවේදනයක් නිකුත් කරලා තියෙනවා අස්සසුම ප්‍රසාදක ප්‍රතිලාභ මණ්ඩලය. ඔයාලට මෙන්න මේ විදිහට තමයි මේ නිවේදනය සඳහන් කරලා තියෙන්නේ. මම මුලින් ඒක ඔයාලට කියවලා ඉන්නම් අවශ්‍ය දේ විතරක්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේක සිද්ධ කළ යුතුමයි. මොකද එහෙම නැති වුණොත් ඔයාලට ඉදිරියේදී අස්වැසුම නැති වෙන්න පුළුවන්. ඉතින් මේක මම ඔයාලට කෙටියෙන් සඳහන් කළොත් 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ 23 වගන්තිය අනුව සුබසාධක ප්‍රතිලාභ දීමනා සඳහා සුදුසුකම් ලැබූ සහ නොලැබූ පවුල් සහ තැනැත්තන් නාමලේඛන අවුරුද්දකට වරක් තොරතුරු යාවත් කිරීම සිදු කළ යුතු වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ අනුව 2023 වසරේ රජයේ සුබසාධක ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් සමාජ ආරක්ෂණ තොරතුරු ලේඛන ලියාපදිංචි වී තොරතුරු ලබා දුන් සියලු පවුල් තැනැත්තන් තොරතුරු නැවත යාවත් කිරීම 2025 10වන දින ආරම්භ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඉදිරි වසරේදී සුබසාධක ප්‍රතිලාභ සඳහා 2023 වසරේ තොරතුරු සමීක්ෂණයට සහභාගී වූ සියලුම පවුල් සහ තැනැත්තන් නැවත තොරතුරු යාවත් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වේ කියලා ඔන්න මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සඳහා www.e.web.govi.lk කියන වෙබ් අඩවිය මාර්ගයෙන් හෝ ආකෘති පත්‍ර පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකය වෙත බාර දිය හැකි කියලා සඳහන් කරමින් ඒගොල්ලෝ වැඩිදුරටත් සඳහන් කරනවා වැඩි විස්තර අවශ්‍ය නම් සියලු තොරතුරු ලබා ගන්න පුළුවන් ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයෙන් සහ 1924 සනික ඇමතුම් අංක ඇමතීමෙන් ලබාගත හැකි කියලා මේගොල්ලෝ සඳහන් කරලා තියෙනවා ඔන්න. ඉතින් ඔයාලට මේක ඒ වෙබ් අඩවියේ තියෙනවා. ඒකෙනුත් ඔන්ලයින් ෆිල් කරලා එතනින්ම සේව් කරන්නත් පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. හැබැයි ඔන්න ඔයාලට මේක දෙවන අධීරයේ අයටත් අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒ හින්දා ඒගොල්ලොත් මේක පුරවන්න අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලා හැමෝම අසසම සියලුම ප්‍රතිලාභීන්ට කියලා කිව්වහම මේ වෙනකොට ලබා ගන්න අය තමයි නොලැබුණු අයටත් පුළුවන් මේකට නැවත ඉල්ලුම් කරන්න කියලා ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ හැම දෙනාම ඔන්න ඒ තොරතුරු ලබා දෙන්න අවශ්‍යයි. ඉතින් අනිවාර්යෙන් මේක කරන්න. මොකද ඔයාලා ව්‍යාජ තොරතුරු ලබා දීලා තියෙනවද කියලා තමයි මෙතනදී බලන්නේ. ඒ තොරතුරු සංසන්දනය කරලා ගැලපෙන්නේ නැත්නම් අසසුමින් ඉවත් කරන්න තමයි මේ කටයුත්ත සිද්ධ කරන්නේ. අනිවාර්යෙන් ඔයාලා ව්‍යාජ තොරතුරු ලබා දීලා තිබුණොත් ඔයාලා ඒකට දඬුවම් ලැබිය හැකි වරදක් හැටියට ඒගොල්ලෝ සඳහන් කරනවා. ඉතින් අනිවාර්යෙන් ඔයාලා සත්‍ය තොරතුරු ලබා දෙන්න. මේ තොරතුරු නිවැරදි විය යුතුයි කලින් ලබා දීපු තොරතුරුත් එක්ක. ඉතින් අලුත් දෙයක් එකතු වෙලා තියෙනවා නම් ඒගොල්ලෝ මේවා සමාලෝචනය කරලා ඔයාට අස්සසුම දෙන්න සුදුසුද නැද්ද කියලා ඒගොල්ලෝ තීරණය කරලා ඔයා අස්සසුම මේ වෙනකොටත් ලබන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ තොරතුරු පරස්පර වුණොත් ඔයාට අස්සසුම අහිමි වෙන්න පුළුවන්. ඉතින් ඒ දේ කරන්න තමයි මේ ඒගොල්ලෝ පළවෙනි අධීරයේ හැටියට මේ විදිහට ඔයාලගෙන් නැවත තොරතුරු ඉල්ලන්නේ. ඉතින් සමීක්ෂණය කරන්න ගෙදරට එන්නේ නැහැ. ඔයාලට මේ ෆෝම් එක පුරවලා ඔයාලගේ අතින්ම තමයි මේක බාර දෙන්න තියෙන්නේ. ඉතින් ඔන්න මම කිව්වා කලින් වීඩියෝ වලදී පහුගිය වීඩියෝ වල පුරාවටම කිව්වා අස්සසුම ඉදිරියේදී අනිවාර්යයෙන්ම 2026 වෙනකොට ගොඩක් දෙනෙක් අස්සසුමෙන් අයින් කරන්න සූදානම් වෙනවා කියලා. ඉතින් ඔන්න ඒකේ පළමුවෙනි පියවර විදිහට තමයි මේ විදිහට ඔයාලගෙන්ම සමීක්ෂණයකින් තොරව මේ තොරතුරු ලබා ගන්න. ඉතින්
ඔයාලා මේ තොරතුරු කලින් 2023 ලබා දුන්න තොරතුරුත් එක්ක ගැලපෙනව නම් විතරයි ඔයාට ඉදිරියේදී ආස්වාසුම හම්බ වෙන්නේ. ඉතින් හැමෝම මේක පුරවලා දෙන්න අවශ්‍යයි කියලා තියෙනවා, අනිවාර්යයි කියලා තියෙනවා සත්‍ය තොරතුරු ලබා දෙන්න. ඉතින් මේ පිළිබඳව වැඩ තොරතුරු තවත් විස්තර ලැබුණොත් මම ඔයාලා ඉක්මනින්ම දැනුවත් කරන්න රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක. ඉතින් මුදල් බලාපොරොත්තුෙන් ඉන්න අයත් ඉන්නවා, එයාටත් සුබ පණිවිඩයක් අරගෙන එන්න අපේ group එකත් එක්කත් එකතු වෙන්න. ඉතින් මේකේ link එක e-service web.gov.lk කියන link එක description එකේ තියෙනවා. පළවෙනි comment එකෙත් pin කරලා තියන්න. ඔයාලා ගිහින් මේ form එක පුරවලා අනිවාර්යයෙන්ම ඒක send කරන්න අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයට හෝ එහෙම නැත්නම් ඔයාලා ගෙදරට ඒ form එක අරගෙන පුරවනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහ ඒ අවශ්‍ය නිලධාරීන්ට ලබා දෙන්න කටයුතු කරන්න. ඉතින් ගිහින් යන්න හැමෝටම ජයග්‍රාහී දවසක්. ඒ වගේම මේ වීඩියෝ එක නොදන්න කෙනෙකුට බලන්න, තව කෙනෙකුට බලන්න, share කරන්නත් අමතක කරන්න එපා. හැමෝටම සුබ දවසක්.